හයි චිකු හබ් YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන් පිළිගන්න. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අත් දෙක ලස්සනට තියාගන්න නියාලේපන භාවිත කරන්නේ කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් නියාලේපන භාවිත කරන්නේ නියපොතු වල ආරක්ෂාවට සහ එහි ආකර්ෂණීය බව වැඩි කරගන්න. අද වෙනකොට ඕනෙම වර්ණයක නියාලේපනයක් වෙළඳපොලෙන් මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් හැඩට වැඩට ලස්සනට ඉන්න කැමති කාන්තාවන්ට මේක නැතුවම බැරි ප්‍රොඩක්ට් එකක් වෙනවා. මේ නියාලේපනවල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3000ටත් එහා ඈත අතීතයට දිව යනවා. මුලින්ම මේ නියාලේපන භාවිත කරලා තියෙන්නේ ඊජිප්තුවේ සහ චීනයේ. බිත්තර සුදු මදය, මී ඉටි, ඇකේෂියා ගසේ ලාටු සහ සත්ව ලාටු එක් කරලා සාදාගත් මිශ්‍රණයක් අතීත චීනයේ නියාලේපනයක් ලෙස භාවිත කරලා තියෙනවා. මීට අමතරව ඕකිඩ් සහ රෝසමල් පෙති ඇලම් සමග මිශ්‍ර කරලත් නියමත ආලේප කරලා තියෙනවා. චීනයේ චෝචු රාජවංශික කාන්තාවන් රන් සහ රිදී වර්ණ තම නියාලේපන ලෙස යොදාගෙන තියෙනවා කියලා වාර්තාවල සඳහන් වෙනවා. ඒ වගේම රාජකීයයන් වැඩිපුරම භාවිත කරලා තියෙන්නේ රතු සහ කළු වර්ණ කියලා තමයි අතීත වාර්තාවල සඳහන් වෙන්නේ. අතීත ඊජිප්තු සමාජ මට්ටම ධනවත් බව සහ ශාස්ත්‍රීයත්වය කියාපාන ප්‍රධාන සාධකයක් විදිහට මේ නිය වර්ණ ගැන සලකනු ලැබුවා. ක්ලියෝපැට්‍රා මලකඩ පැහැයට හුරු තද රතු වර්ණයක් භාවිතා කරලා තිබුණට සාමාන්‍ය කාන්තාවන්ට නම් පාවිච්චි කරන්න සිද්ධ වුණේ දීප්තියෙන් අඩු පාණ්ඩු වර්ණයක්. 19 වන සියවස වගේ වෙනකොට කාන්තාවන් වර්ණවත් කුඩු සහ ක්‍රීම් නියමත ආලේප කරලා දිස්නය ලබා ගැනීම සඳහා තෙල් වර්ග යොදාගෙන නිය මසාජ් කරලා තියෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ නූතන නියාලේපන ගැන. ඔයාලා අද පාවිච්චි කරන නියාලේපනව වාහනවල ආලේප කරන තීන්තවල අතුරු බලයක් කියලා කියන්න පුළුවන්. ප්‍රංශ ජාතික රූපලාවන්‍ය ශිල්පිනියක් වුණ මිෂෙල් මෙනාඩ් කා පේන්ට් නිපදවන ක්‍රමයටම නියාලේපනයක් නිර්මාණය කරන්න පුළුවන්ද කියලා මුල්ම වරට අත්හදා බලලා තියෙනවා. 1932 වගේ වෙනකොට රූපලාවන්‍ය ගාරවල විතරක් විකුණන්නට තිබිච්ච මේ නියාලේපන 1937 පමණ වෙන විට සාමාන්‍ය වෙළඳපොලෙත් විකුණන්න තිබෙනවා. ඒ වගේම 1970 පමණ වෙනකොට රංගන ශිල්පිනියන් මේ නියාලේපන භාවිතයට යොමුවීමත් එක්කම චිත්‍රපට හරහා මේ සංකල්පය ඉක්මනින්ම සමාජගත වුණා. ඒත් එක්කම නියාලේපන අලවිය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගියා වගේම පිරිමි පාර්ශවයත් මේ නියාලේපන වලට ඇල්මක් දැක්වුවා. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ නියාලේපන වල අඩංගු ප්‍රධාන සංඝටක මොනවද කියලා. නයිට්‍රොසෙලියුලෝස් කියන්නේ නියාලේපන වල අඩංගු ප්‍රධාන සංඝටකයක්. මෙය බියුට්‍රයිල් ඇසිටේට් සහ ඊතයිල් ඇසිටේට් ද්‍රාවණ වල දිය වෙනවා. නියාලේපන නිෂ්පාදනයට යොදාගන්න සංඝටක මිශ්‍රණය ව්‍යාපාරික රහසක්. ලේබලේ ඒ සංයෝගවල නම් සඳහන් වුණාට ඒ වගේ ප්‍රතිශතයන් කිසිම දවසක ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ අන්න ඒ හේතුව නිසා. දැන් මම ඔයාලට කියන්න යන්නේ නියාලේපන ඉවත් කරන්නේ කොහොමද කියලා. නියාලේපන ඉවත් කරන නෙයිල් පොලිෂ් රිමූවර් වල අඩංගු වෙන්නේ ඇසිටෝන්, ඊතයිල් ඇසිටේට් සහ ඇල්කොහොල් සංයෝග. මෙහි ඇති ඇසිටෝන් විෂ සහිතයි කියලා ගොඩක් දෙනෙක් හිතන නිසා මීට වසර 15කට විතර කලින් ඇසිටෝන් රහිත නෙයිල් පොලිෂ් රිමූවර් වර්ගයක් හඳුන්වලා දුන්නා. ඒ වගේම ඔබට සෝයා සහ ඉරිඟු යොදාගෙන සකස් කරපු ස්වභාවික නෙයිල් පොලිෂ් රිමූවර් වර්ගයක් භාවිතා කරන්නත් පුළුවන්. ඒ වුණාට මේකෙන් නියාලේපනය ඉවත් කරගන්න ගත වෙන කාලේ සාපේක්ෂව ඉහළ මට්ටමක් ගන්නවා. නෙයිල් පොලිෂ් රිමූවර් භාවිතා කිරීමේදී ඔයා අවධානය යොමු කරන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. මේවා පහසුවෙන් ගිනි ඇවිලෙන සුළු නිසා අධික උණුසුම ඇති ස්ථානවල තියන්න හොඳ නැහැ.
ඒ වගේම නහයට ලං කරලා සුවඳ බලන්න, ඇස් වලට ලං කරන්න මොනෑම් විදියකින් හරි නියාලේපන හෝ නෙයිල් පොලිෂ් රිමූවර් ගිලුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි. පුංචි දරුවන්ගේ විශේෂයෙන්ම මේ දේවල් ඈත් කරලා තියෙන එක හොඳයි. මේවායින් නියාලේපන ඉවත් කරාට පස්සේ නියපොතු වියලි ස්වභාවයකට පත්වෙන එක සාමාන්‍ය දෙයක්. සාමාන්‍යයෙන් නෙයිල් පොලිෂ් රිමූවර් වල විටමින් A, ලැවෙන්ඩර් සහ තේ දල්ලේ සාරය වගේ තෙතමනේ රැකදෙන ද්‍රව්‍ය අඩංගු කරලා තියෙන්නේ ඒ නිසා. ඔයා නිතරම නියාලේපන ගල්වන කෙනෙක් නම් නියපොතු වල වැඩි ආරක්ෂාවට ඔයාට කරන්න පුළුවන් දෙයක් තමයි නෙයිල් පොලිෂ් රිමූවර් භාවිතයෙන් පස්සේ නියපොතු වල ආලේප කරන ක්‍රීම් වර්ගයක් හරි ඔයිල් වර්ගයක් හරි ආලේප කරන එක. නියාලේපන ඉවත් කරනකොට නෙයිල් රිමූවර් වලින් පොඟවාගත් පිරිසිදු කපු පුළුන් කඩක් තප්පර කීපයක් නියමත තබාගෙන පිරිමැදීමෙන් පහසුවෙන් නියපොත පිරිසිදු කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට කියන්නම් නියාලේපන වර්ග ආලේප කරන්න කොහොමද කියලා. නියාලේපන ගල්වන්න කලින් බේස් කෝට් එකක් ආලේප කිරීමෙන් නියෙහි ආරක්ෂාව වඩාත් තහවුරු වෙනවා. මේක විනිවිද පේන ලා පැහැයකින් යුක්ත දෙයක්. නියපොතු ශක්තිමත් කිරීමට, නැවත තෙතමනය ලබා දීමට, ආලේප කරන වර්ණය හොඳින් උරා ගැනීමට සැලැස්වීම මේකෙන් සිදු වෙනවා. බේස් කෝට් එක ආලේපනය කරලා නියාලේපනයත් ගැල්ලුවට පස්සේ වඩාත් හොඳ නිමාවක් ලබා ගන්න අපිට පුළුවන් ටොප් කෝට් එක ආලේප කරන්න. ඒකෙන් වෙන්නේ නියාලේපන පතුරු විදිහට ගැලවී යාම සහ සීරීම අවම වෙන එක. ඒ වගේම නියපොතු වලට ලස්සන දිස්නයක් ලබා දෙනවා. දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ තවත් නියාලේපන වර්ග කිහිපයක් ගැන. සති දෙකක් වගේ දිග කාලයක් පවතින නියාලේපනයක් තමයි ජෙල් පොලිෂ් කියලා කියන්නේ. මෙය සාමාන්‍ය නියාලේපන ගල්වන විදිහටම ආලේප කරන්න පුළුවන්. පාරජම්බුල ආලෝකය යටතේ වියලා ගත යුතු මේවා ඉවත් කරන්න නම් චුට්ටක් විතර අමාරුයි. මිනිත්තු 8-15ත් වගේ කාලයක් ඇසිටෝන් වල පිඟවීමෙන් පස්සේ ලී පතුරකින් ප්‍රවේශමෙන් ඉවත් කරන්න ඕනේ. ඒ වගේම දිස්නයකින් තොර නිමාවක් ලබා දෙන නියාලේපන වර්ගයක් තමයි මැට් පොලිෂ්. ඒක අද ගොඩක් දෙනෙක් අතර ජනප්‍රියයි. සාමාන්‍යයෙන් නෙයිල් ආර්ට් එකකදී මේක නැතුවම බැරි නිෂ්පාදනයක් වෙලා තියෙනවා. මීට අමතරව රන්, රිදී, තඹ පැහැති ආලේපන වර්ගත් වෙළඳපොලේ තියෙනවා. මේ වෙනකොට ලෝකයේ මිල අධිකම නියාලේපන වෙළඳ සන්නාම අතර OPI, China Glass, Revlon, C&D, NARS, RGB සහ Body Brown ප්‍රමුඛ නිෂ්පාදන කියලා අපිට කියන්න පුළුවන්. තව විශේෂම කාරණාවක් තමයි නියපොතු වල නිරෝගීභාවය ගැන වගේම නිය වර්ණ ගැන්වීමට වැය කළ හැකි කාලය ගැනත් අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. දුර්වල ඉක්මනින් කැඩී යන නියපොතු වලට ඒවා ශක්තිමත් කරන්න පුළුවන්, ඒවා වර්ධනයට උපකාර වන නියාලේපනයක් භාවිත කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් නියාලේපනයක් ආලේප කරාට පස්සේ නියපොත්ත බාහිර පරිසරය එක්ක තියෙන ගනුදෙනු අඩාල වෙන නිසා නියපොතු වලට ලැබෙන ඔක්සිජන් සැපයුම නවතිනවා. මේ නිසා දවස් 4කට හෝ 5කට වඩා එකම නියාලේපනයක් ගල්වගෙන සිටීම සුදුසු නැහැ. අඩුම තරමේ දින 2ක්වත් නියපොතු කිසිදු නියාලේපනයක් නැතුව නිදහසේ තියන්න පුළුවන් නම් ඒක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් මේ දේවල් සැලකිල්ලට අරන් ඔයා නියාලේපන භාවිත කරනවා නම් ඔයාට ගොඩක් ලස්සනට ඔයාගේ අත් දෙක තියාගන්න පුළුවන්. මේ වගේම වටින වීඩියෝකින් ඊළඟ දවසෙත් මම එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. අද වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම මාව subscribe කරලා ඔයාලගේ යාළුවෝ අතරේ share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම චිකු.